ඉතින් කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම සතුටෙන් සනීපෙන් ඇති කියලා. ඔන්න අහන්නකෝ මගේ පුතා මේ දවස්වල හරියට ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්නවා. මට ඉතින් එයාව ඒකෙන් පොඩ්ඩක් ගලව ගන්න උවමනා වුණා. ඒක නිසා මම පාවිච්චි කරපු ට්‍රික්ස් ටිකක් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. අපි හැමෝම හරිම බිසි ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒ බිසි ලයිෆ් එකත් එක්ක අපි දරුවන්ට යොදන කාලය බොහොම අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ අපෙන් මග හැරෙනවා. ඒ මග හැරෙන එක වළක්ව ගන්න පුළුවන් එක දෙයක් තමයි අපිට ලැබෙන පුංචි ඉඩකඩෙන් හරි අපි නිතරම එයාලත් එක්ක ඉන්න එක. ඉතින් මේ විදිහට සෙල්ලම් කරලා ඉවර වෙලා අපි බට්ට පනින්නයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මං අටේ කොටුවක් කැන්දා. ඊට පස්සේ අපි කීවෙනියටද පනින්න ඕනි කියලා ඉස්සලම් බැලුවා. ඔන්න ඉතින් මට ආවේ 3. එකටම පනින්නේ පුතා. ඔන්න ඔය විදිහට වෙනියක් බලලා ඊට පස්සේ ඔන්න අපි බට්ට පනින්න පටන් ගත්තා. ඇත්තටම මේ වගේ සෙල්ලම් කරද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ. මොකද එතකොට පුතත් එක්ක හරි සතුටින් hina වෙලා පුංචි රණ්ඩුවකුත් වෙලා සතුටින් ඉන්න පුළුවන්නේ. අපි හිතුවේ නැති වුණාට මේ වගේ පුංචි දේවල් ඇතුලේ මාරම නිදහසක් සැනසීමක් අපිට ලැබෙනවා. ඔයාලගේ පැටවුනුත් හැම නිතරම ෆෝන් එකේ එල්ලිලා ඉන්නවනම් ඔයාලටත් මෙන්න මේ වගේ ට්‍රික්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඒගොල්ලෝ එතකොට කොච්චර සතුටක් ලබනවද කොච්චර විනෝදයක් ලබනවද. ඒකෙන් එයාලට මාරම අත්දැකීම් ගොඩකුත් එකතු වෙනවා. ඒ වගේම ළඟ ගෙවල් වල යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න. ඒ වගේ දේවලුත් ඔයාලා කරලා බලන්න. මොකද අපි තාප වලින් වට කරගෙන ගෙවල් දොරවල් අස්සේ හිටියට ළමයිගේ මනස සුවපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනිත් යාළුවොත් එක්ක හැම දෙයක්ම බෙදාගනිද්දි තමයි ඒගොල්ලෝ අලුත් අත්දැකීම් ලබන්නේ. ඒගොල්ලෝ අලුත් දේවල් ඉගෙන ගන්නෙ. ඒක නිසා ඒ දේවල් වලට ඔයාලගේ පුංචි පුතා දුව යොමු කරගන්න. මම පුළුවන් හැම වෙලාවකම ළඟ ගෙවල් වල පොඩි අයත් එක්ක සෙල්ලම් කරන්න මගේ පුතාව එක් කරගෙන යනවා. මොකද නැත්තම් එයා තනියම ඉන්නකොට කවුරුත් නැහැනේ එයාට සෙල්ලම් කරන්න. ඉතින් එයා ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්නේ හරිම ආසාවෙන්. ඔන්න ඉතින් මමත් එතකොට පොඩ්ඩක් සෙල්ලම් කරනවා. දැන් ගොඩක් අය හිතයි ඔයාලා නම් ගමේනේ අපි නගරේ ඉඳන් මොනවා සෙල්ලම් කරන්නද? එහෙම හිතනව නේද? එහෙම හිතන්න එපා. ඔයාට පුළුවන් ඒපෝ කොළ ටිකක් අරගෙන පුංචි පුතා හරි දුව හරි ඔයා ළඟ තියාගෙන ඒගොල්ලොත් එක්ක එක එක ආර්ට්ස් කරන්න, ඒවා බිත්තිවල අලවන්න, ඒ වගේ පොඩි දේවල් කරන්න පුළුවන්. දැන් හැම නගරයකම වගේ තියෙනවා සෙල්ලම් පාක්. ඉතින් පුංචි ළමයිට හදලා තියෙන මේ සෙල්ලම් පාක් වලට ඔයාගේ පුංචි දුව පුතා එක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම බීච් එකක් ළඟ තියෙන අයට බීච් එකට යන්න පුළුවන්. ඒ බීච් වලත් ගොඩක් දුරට පොඩි ළමයිට සෙල්ලම් කරන්න සෙල්ලම් පාක් හදලා දීලා තියෙනවා. අපේ පැත්තේ නම් ඉතින් ගොඩක්ම තියෙන්නේ ගඟවල්. මම පුළුවන් හැම වෙලාවකම එයාලා ගඟේ නාන්න එක් කරගෙන යනවා. ඉතින් එතකොට පැය 2-3 නාලා තමයි මේගොල්ලෝ ගොඩට එන්නේ. ඉතින් ඔයාගේ පුංචි පුතා දුවත් ෆෝන් එකට අබ්බැහි වෙලා ඉන්නවනම් ඔයාලා එයාලව ඒ වගේන් ගලව ගන්න මොනවාද කරන්න කියලා මට කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.